ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂකවරයාගේ 7 වන සිනමා නිර්මාණය සූර්ය සුලක. ඉතින් මං හිතනවා ලංකාවට හමන අලුත්ම සහ නැවුම් හුලගක් විදිහට ඒක ලංකාවේ සිනමාව තුළ පෙරලියක් කරන සුලගක් විදිහට මං සූර්ය සුලක හඳුන්වනවා. මොකද ඇත්තටම අපි චිත්‍රපට ගත්තොත් එක්කෝ ආදරය ගැන කතා කරන චිත්‍රපටියක්. සමහර වෙලාවට ඒක ඇක්ෂන් ෆිල්ම් එකක් වෙන්න පුළුවන්. ඉතින් මං හිතනවා මේ හැම දෙයක්ම කැටි වෙච්ච ඉතාමත් ලස්සන තේමාවක් වටා ගෙතිච්ච වර්තමානයට කාලෝචිත චිත්‍රපටියක් විදිහට මට සූර්ය සුලංග හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒකේ කලන කියන චරිතය තමයි ඇත්තටම මට නිරූපණය කරන්න තියෙන්නේ. ඉතින් මට මගේ චරිතය ගැන කියන්න බෑ. කෙටියෙන්ම කිව්වොත් සූර්ය සුළඟ තුළ යම් තේමාවක් කිව්වේ ප්ලොට් එක නිර්මාණය වෙන ප්‍රශ්නය කවරේද මං. ඉතින් මං වෙච්ච ප්‍රශ්නේ මට කියන්න බෑ. ඒක ඔබ ඇවිත් මේ සිනමා ශාලාවට ඇවිල්ලා බලන්න ඕන දෙයක්. ඒ කුතුහලය ඔබ ඉතුරු කරගත යුතුයි. ඉතින් ලබන මාසේ 4 වෙනිදා ඉඳන් මේ සෑම සිනමා ශාලාවකටම මේ සූර්ය සුළඟ හමනවා. ඉතින් මං ආදරණීය ප්‍රේක්ෂක ඔබට කියා සිටින්නේ එන්න අපිත් එක්ක එකතු වෙන්න. සූර්ය සුළඟ බලලා ඒක ගැන හොඳ වගේම නරකත් අපිත් එක්ක බෙදා ගන්න. ඉතින් ආදරෙන් ආරාධනා කරන ඔබ සැමට ස්තුතියි.